පැන්ට්‍රි කබඩ් ගැන කලින් දාපු වීඩියෝ එකට ගොඩාක් ප්‍රතිචාර තිබුණා. ඒ වගේම අපෙන් ගොඩාක් අය මිලදී ගත්තා වගේම ගොඩාක් අය ඒ ගැන විස්තර හෙව්වා. ඉතින් ඒ අයට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලට දැන් අපෙන් මේවා ලංකාවේ ඕනම තැනකට කුරියර් සර්විස් එක හරහා ගෙන්න ගන්න පුළුවන්. ඔයාලගේ කබඩ් එකට අවශ්‍ය කරන බෝඩ් සහ පොඩි ඇනේ ඉඳන් හැම දෙයක්ම අපි ඔයාලට එවනවා. මම වීඩියෝ එකකුත් කරලා තියෙන්නේ ඒක ෆික්ස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට ගෙදරට ගෙනාවට පස්සේ වීඩියෝ එක බලාගෙන ෆික්ස් කරගන්න විතරයි තියෙන්නේ. ඒ විදිහට එව්වොත් අපිට ඔයාලට ලංකාවේ ඕනම තැනකට මේව එවන්න පුළුවන්. අපිටත් මේ විදිහට ආපු කබඩ් තමයි අපි ඔයාලට ෆික්ස් කරලා අර විදිහට පෙන්නුවේ. ඉතින් දැන් ඔයාලට අපෙන් මේ විදිහට මිලදී ගන්න පුළුවන්. මුලින්ම මම ඔයාලට මේ කබඩ් එක ගැන විස්තර කියන්නම්. මේකේ දිග පළල සෙන්ටිමීටර් 60යි. ඇතුළට ගැඹුර තියෙනවා සෙන්ටිමීටර් 41ක්. ඒ වගේම ඔයා මේ රූපේ පෙන්නලා තියෙන දොරවල් දෙකේ එක කබඩ් එකක් විතරක් ගන්නව නම් ඔයාගේ මිල වෙන්නේ රුපියල් 13500යි. ඔයා මේ කබඩ් දෙකක් ගන්නව නම් රුපියල් 25000ක් විතරයි වෙන්නේ. ඉතින් ඔයා එක කබඩ් එකක් ගන්නව නම් ඔයාගේ ඩෙලිවරි චාර්ජ් එක රුපියල් 2250ක් අය වෙනවා. ඔයා කබඩ් දෙකක් ගන්නව නම් ඔයාගේ ඩෙලිවරි චාර්ජ් එක 4500යි. අපි මේවා එවන්නේ ඔයාලට කුරියර් සර්විස් එක හරහා. ඒක නිසා තමයි ඔයාලට ඩෙලිවරි චාර්ජ් එකක් අය වෙන්නේ. අපිම ගෙනල්ලා දෙන්න හිටපු නිසා තමයි කලින් ඔයාලට ෆ්‍රී කියලා කිව්වේ. අපි කුරියර් සර්විස් එකෙන් කබඩ්ස් ඔයාලට එවන්නේ ෆික්ස් කරලා නෙමෙයි. මේකට අපිට එන්නේ බෝඩ් එකේ ඉඳන් ඇනේ හැම දෙයක්ම වෙනම. ඉතින් අපි තමයි මේක ගෙනාවට පස්සේ මේ විදිහට ෆික්ස් කරලා ඔයාලට සාම්පල් විදිහට හදලා වීඩියෝ පෙන්නුවේ. ඒ විදිහට ෆික්ස් කරලා අපිට ඔයාලට එවන්න අමාරුයි. ඒක නිසා අපි ඔයාලට එන විදිහටම බෝඩ් ටික වෙන වෙනම තියෙන්න බෝඩ් හොඳට පැක් කරලා එවනවා. ඔයාලට ගෙදරට ගෙනාවට පස්සේ මේකේ මම වීඩියෝ එකේ දාලා තියෙනවා අන්තිමට මේක කොහොමද ෆික්ස් කරගන්නේ කියලා. ඒ විදිහට ඔයාලට මේව ෆික්ස් කරලා පාවිච්චියට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේ කබඩ් එක. ඇත්තටම මම මුලින්ම කියන්නම් මේ කබඩ් එකෙන් අපේ ගාව ඉතුරු වෙලා තියෙන කබඩ් දෙකක් විතරයි. අපේ ස්ටොක් එක අපි ගෙනාවට පස්සේ හිතපුවත් නැති විදිහට ඉක්මනටම ඉවරුණා. ඒක නිසා තව දෙකක් විතරයි මේ කබඩ් එකෙන් තියෙන්නේ. ඉතින් මේකේ ගොඩාක් අය අහපු ප්‍රශ්නයක් තමයි මේකේ ඇතුළට ගැඹුර කීයද කියලා. මේකෙත් සෙන්ටිමීටර් 40ක් 41ක් වගේ තියෙනවා. ඒ වගේම මේක අර මැද දොරක් නැති කොටසක් තියෙනවනේ. ඒ කොටසේ දිග තියෙනවා සෙන්ටිමීටර් 60ක්. උස තියෙනවා සෙන්ටිමීටර් 40ක්. ඇතුළට ගැඹුර සෙන්ටිමීටර් 40ක් තියෙනවා. ඒ වගේම මේ කබඩ් එක ඔයාලට එන්නේ බොක්ස් දෙකක. ඉතින් මේකේ තියෙන ඔක්කොම ටික එකකට දාන්න අමාරුයි. ඒක නිසා බොක්ස් දෙකක් විදිහට තමයි මේ තනි කබඩ් එක ඔයාලට ලැබෙන්නේ. ඒ කියන්නේ පැකේජ් දෙකක් විදිහට. ඔයාලට මේ කබඩ් එක ඩිලිවරි කරගන්න රුපියල් 4500ක් යනවා. ලංකාවේ ඕනම තැනකට අපි ඩිලිවරි කරනවා. ඉතින් රුපියල් 4500ක් යනවා ඩිලිවරි චාර්ජ් එක. මේ කබඩ් එක රුපියල් 19000යි. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් දැන් ඔයාලට ඕඩර් කරගන්න පුළුවන්. කබඩ් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ කබඩ් එක. මේ කබඩ් එකේ දිග සෙන්ටිමීටර් 79යි. උස සෙන්ටිමීටර් 50යි. ඇතුළට ගැඹුර සෙන්ටිමීටර් 40ක් තියෙනවා. ඉතින් මේ කබඩ් එකත් ඔයා එකක් මිලදී ගන්නව නම් වෙන්නේ රුපියල් 13500යි. දෙකක් ගන්නව නම් 25000යි. ඔයා එක කබඩ් එකක් ගන්නව නම් ඩෙලිවරි චාර්ජ් එක රුපියල් 2250යි. කබඩ් දෙකක් ගන්නව නම් රුපියල් 4500ක් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ කබඩ් එක තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ කබඩ් එක. මේකේ දොරවල් 4ක් එන තනි කබඩ් එකක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ දොරවල් දෙකක් විතරක් එන කබඩ් එක ස්ටොක් ඉවරයි. මේකේ මේ රූපේ පෙන්නලා තියෙන කබඩ් එක විතරයි තියෙන්නේ. ඒකේ දොරවල් 4ක් එන ලොකු කබඩ් එකක්. ඉතින් මේකේ දිග තියෙනවා සෙන්ටිමීටර් 119ක්. උස තියෙනවා සෙන්ටිමීටර් 40ක්. ඇතුළට ගැඹුර තියෙනවා සෙන්ටිමීටර් 42ක්. ඒ වගේම මේ කබඩ් එකම ඔයා ගන්නව නම් රුපියල් 26000ක් විතරයි වෙන්නේ. මේකට ඔයාට ඩෙලිවරි චාර්ජ් එකක් අය වෙන්නේ නැහැ. ඔයා මේ දොරවල් 4ක් එන මේ තනි කබඩ් එක මිලදී ගන්නව නම් ඔයාට ඩෙලිවරි ෆ්‍රී. ලංකාවේ ඕනම තැනකට ඩෙලිවරි ෆ්‍රී.
වරද්ද ගන්න එපා. මේ කබඩ් එකට විතරයි ඒ ඔෆර් එක. අනිත් එක කබඩ් එකකටවත් ඒ ඔෆර් එක නැහැ. ඒ වලට ඩිලිවරි charge එකක් අය වෙනවා. මේකට විතරක් ඔයාලට ඩිලිවරි ෆ්‍රී කරලා දෙන්න පුළුවන්. ඔන්න මුලින්ම මම ඔයාලට ෆික්ස් කරන්න පෙන්නන්නේ මෙන්න මේ කබඩ් එක. මේක තමයි අපෙන් ගොඩාක් අය පර්චේස් කරපු කබඩ් එක. මෙන්න මේ වගේ බොක්ස් එකක තමයි ඔයාලට මේ කබඩ් එක එන්නේ. ඒ කියන්නේ දොර පියන් දෙකක් තියෙන එක කබඩ් එකක් මෙන්න මේ පෙන්නන තනි බොක්ස් එකක එනවා. අපි ඒක ඕපන් කරලා බලමු කොයි විදිහටද එන්නේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකට අවශ්‍ය සනරේරු ඇන හැම දෙයක්ම මේ බොක්ස් එකේ තියෙනවා. ඉතින් මම ෆික්ස් කරන විදිහත් ඔයාලට කිව්වට පස්සේ ඔයාලට ලේසියෙන්ම ෆික්ස් කරගන්න පුළුවන්. අපි මේ විදිහ කරන්න හිතුවේ අපෙන් ගොඩාක් අය නොසිතපු විදිහට ගොඩාක් අය කෝල් කරලා දුර පළාත්වල හැව්වා ගෙනල්ලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ හැමෝටම විසඳුමක් විදිහට තමයි අපි මේ විදිහට මේක කරන්න හිතුවේ. ඔන්න ඔය විදිහට මේකට අවශ්‍ය කරන ඔක්කොම ටික ඔයාලට ලැබෙනවා. ඔයාලට මේකට එන දේවල් කිව්වොත් මේ විදිහට බෝඩ් 5ක් එනවා එකම සයිස් එකට වගේ වටේ ටිකයි මැද්දේ තට්ටුව වෙන් කරන එකයි එක්ක. ඔය ටිකට පස්සේ එනවා පිටපැත්තට එන ලොකු ලෑල්ල. ඒකත් එක්කම තියෙනවා දොරවල් දෙක. දොරවල් දෙක විතරයි සුදු පාටින් එන්නේ. ඊට පස්සේ තියෙනවා දොරට එන ප්ලාස්ටික් කෑලි දෙක. මේ විදිහට තව මුකුත් දාලා නැති බෝඩ් එකක් තියෙනවා. ඒක තමයි තට්ටුව වෙන් කරගන්න එන්නේ. ඔයාලට මේ පිටිපස්සෙම එකට එන එක තමයි, ඒ කියන්නේ බිත්තියට හේතු වෙන බෝඩ් එක තමයි මේක. ඒක හොයාගන්න ලේසි. මෙතන තියෙන ලොකුම බෝඩ් එක. ඊට පස්සේ ඒකේ මෙතන ඔයාලට පෙනෙයි මෙතන මේ සිදුරු දෙකක් තියෙනවා මේ විදිහට. ওই විදිහට පැත්තෙන් සිදුරු දෙකක් තියෙනවා. ඒ පැත්තට තමයි මේ පැත්ත එන්නේ. මෙන්න මෙහෙම තියෙන බෝඩ් එක අරගෙන ඒ පැත්තට තියාගන්න. ඒ වගේම පැත්තට එන බෝඩ් එකේ මේ වගේ මැද සිදුරු දෙකක් තියෙනවා. අර තට්ටුව වෙන් කරන එකේ දාන්න මේ වගේ මේ සිදුරු දෙකකුත් තියෙනවා. ඒකෙම දකුණු පැත්තට එන බෝඩ් එක මේක. ඒකෙත් මේ වගේ ප්ලාස්ටික් කෑල්ලක් දාපු සිදුරු දෙකක් තියෙනවා. ඒ වගේම තට්ටුවට සිදුරු දෙකක් තියෙනවා. ඒ විදිහට තමයි මේ බෝඩ් තුන තියෙන්න ඕනේ. මුලින්ම ඔයාලා මේ බෝඩ් තුන පිළිවෙලකට තියාගන්න. ඔයාලා ළඟ තියෙන මෙන්න මේ ඇන දෙක ගන්න මුලින්ම. ඒක අපි දැන් මේ වම් පැත්තේ වම් පැත්තේ පැත්තට වෙන බෝඩ් එකට මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තටත් මේ විදිහට දාගන්න. මේක ඔයාලට ඉතින් මේ බාස් කෙනෙක්ම ඕනේ නැහැ. ඔයාලගේ ගෙදර ඉන්නවනම් දෙන්නෙක් එකතු වෙලා මේක සෙට් කරගන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන ආයුධ වෙන්නේ මල් ඉස්කිරුප්පු නියනක් විතරයි. ඊට පස්සේ මේ විදිහට මේ අපි දැන් දාගත්තු ඇන දෙක හරවන්න ඕනේ. හරවලා මෙන්න මේ මම කලින් පෙන්නුව පැත්තේ තියෙන සිදුරු දෙකට මේ දෙක දාගන්න. පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනින් ඒක මතුවලා තියෙනවා මේ විදිහට. ඒකට මෙන්න මේ කෑල්ල. ඒකට මෙන්න මේ කෑලි දෙකක් අරගෙන සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අනිත් එකත් මෙතනට දාගෙන මේ විදිහට අනේ කරවක ගන්න. හරි. දැන් මේ පැත්තේ බෝඩ් එක ඔයාලට පේනවා ඇති සම්බන්ධ කරලා ඉවරයි. ඒ විදිහටම ඔයාලා අනිත් පැත්තටත් ඒ ටිකම කරන්න. මෙන්න මේ විදිහට සිදුරු දෙකක් මේ පැත්තෙනුත් මෙතනිනුත් තියෙන එක තමයි උඩයි යටයි බෝඩ් දෙක. මෙතන ඔයාලට පේනවා ඇති උඩටයි යටටයි එන බෝඩ් දෙක මේක. ඒකේ මෙතන සිදුර තියෙනවා ප්ලාස්ටික් කෑල්ල නැතුව. මෙන්න මේකේ ප්ලාස්ටික් කෑල්ල තියෙනවා. ප්ලාස්ටික් කෑල්ල එන එක තියන්න ඕනේ යටටනේ. ප්ලාස්ටික් කෑල්ල එන එක යටපැත්තට තමයි එන්නේ. ඒක මතක තියාගන්න. ඒක හොඳ ශක්තිමත් වෙන්න තමයි එහෙම දාලා තියෙන්නේ.
ඉතින් ඔය විදිහට මේ ඇන 4 ඒ තව් 4ෙන්ම දාගන්න. ඊට පස්සේ කබඩ් එකේ යට පැත්තට ඔයාලා මේ විදිහට මේක ඇතුල් කරගන්න. මේ විදිහට ඇතුල් කරගත්තට පස්සේ ඔයාලට අර අපි කලින් කරපු විදිහට ඇතුලෙන් මතුවලා තියෙනවා ඒ ඇනේ. එතනින් ඇනේ තද කරගන්න තියෙන්නේ. ඔය කෑල්ල දාලා ඔන්න ඔය විදිහට තද කරගන්න තියෙන්නේ. ඒ විදිහට අපි ඒ ඇන 4ම තද කරගමු. මේ පැත්තේ උඩටයි. ඔන්න අපි දැන් යට පැත්ත සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ උඩ වහලට එන කෑල්ල සම්බන්ධ කරගන්න මේක. මේකත් අර විදිහම තමයි ඔයාලට සම්බන්ධ කරගන්න ලේසි. ඒකට එන්නේ මෙන්න මේ ඇන 4. අර ඇන 4 නෙමෙයි මෙන්න මේ ඇන 4 තමයි එන්නේ. මෙන්න මේ මම කිව්වා වගේ මේ තව්වට තමයි ඒක දාන්න තියෙන්නේ. බෝඩ් එක මුලින්ම මේ විදිහට තියලා පොඩ මේක පෙන්න. මෙන්න මෙතන තියෙනවා පොඩි සිදුරක්. ඔහොම මෙන්න මෙතන තියෙනවා පොඩි සිදුරක්. මෙන්න මේ තියෙන්නේ මේ වගේ සිදුරක් තියෙනවා. එන්න ඒක සම්බන්ධ වෙන විදිහට තමයි මේ ඇනේ දාන්න තියෙන්නේ. ඇන 4ම ඔය විදිහට දාගන්න. මේකත් මතක තියාගන්න මේ උඩ වහල කොටස සම්බන්ධ කරනකොට මුලින්ම ඇන 4ම මේ විදිහට දාලා ඉන්න. තද කරන්න කලින් ඔක්කොම දාලා අන්තිමට 4ම තද කරන්න. එතකොට වෙනසක් නැතුව ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කෑලි 4 මේ තට්ටුවට තියලා සම්බන්ධ කරගන්න තියෙන්නේ. තට්ටුව සම්බන්ධ කරගන්න ඕන තැනට සිදුරු දෙකක් විදලා තියෙන්නේ. ඉතින් ඕක ඔය විදිහට සම්බන්ධ කරගන්න බෑ. ඔයාලා ඔතනින් තියලා මිටියකින් පොඩි තට්ටුවක් දාන්න. එතකොට නිකම්ම සම්බන්ධ කරගන්න පුළුවන්. මේ සම්බන්ධ කරගත්තට පස්සේ මේ පැති දෙකයි මේ පැති දෙකයි අපි සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ ඔයාලට මේ වගේ කෑලි දෙකක් තියෙනවා. මේක තියෙන්නේ මේ කබඩ් එකේ ශක්තිමත් බව වැඩි කරගන්න. ඒක මෙන්න මෙතනට තියලා මෙතන ගාන්ටම මැද්දට තියන්න ඕනේ. උඩටයි යටටයි මැද්දට මේ පැත්තෙන් තියන්න. මේ අඩිය පැත්ත යට පැත්ත ඒ පැත්තෙත් මැද්දෙන් තියන්න. තියලා මෙන්න මේ ඇන ටිකෙන් සම්බන්ධ කරගන්න ඕනේ. මේ ඇන ඔක්කොම ඔයාලට හම්බ වෙනවා. එකක්වත් කඩෙන් ගන්න දෙයක් නැහැ. මේ ඇන අරගෙන මෙන්න මෙතන සිදුරට තියලා මල් ඉස්කුරුප්නියෙන් කරව ගන්න තියෙන්නේ. නිකම්ම කැරකෙනවා. ඒකට සිදුරු වෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපි උඩයි යටයි පැති දෙකයි ඔක්කොම සම්බන්ධ කරගත්තට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට ඇන ටික උඩට එන්න ඕනේ. අපි මේ ඇන දාපු ටික අනිවාර්යෙන් උඩට තියන්න ඕනේ. ඒකෙන් තමයි අපේ ශක්තිමත් බව රඳාපවතින්නේ. අපි පල්ලෙහාට මේක පාවිච්චි කරපු එකෙන්. අපි දැන් තට්ටුව තියාගමු. හරි දැන් අපි තට්ටුව තියලා තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපිට මේකට දොරවල් සම්බන්ධ කරගන්න විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ දැන් අපි හදන්නේ මේ අපේ දොරවල් දෙකට මෙන්න මේ බෝඩ් එක අල්ලගන්න. මේකේ ඔයාලට මේ රෆ් පැත්තකුත් තියෙනවා. මේ පැත්ත රෆ් නැහැ. මේ පැත්ත රෆ්. ඉතින් ඔයාලට කැමති විදිහකට මේක රෆ් පැත්තේ ඇතුළට එන්නත් ඕන රෆ් පැත්තේ එළියට එන්න උනත් අල්ල ගන්න පුළුවන්. මේක මේ විදිහට බැලන්ස් කරගන්න මුලින්ම. ගාන්ට බෝඩ් එක බැලන්ස් වෙන්න තියාගන්න. මෙන්න මේ කෑලි එනවා ඔක්කොම 8ක්. 8 එන්නේ මේ අපේ දොරවල් දෙකටම. ඉතින් මේ එක කෑල්ලක් එකකට 4ක් එනවා. මේ වගේ ඔයාලට තියලා මේ බෝඩ් එක හැමහා වෙන්න නැති වෙන්න සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකට එන්නේත් මේ වගේ චූටි මෑන. ඒක තියලා මේ විදිහට මල්ල ඉස්කුරුපුණියෙන් කරව ගන්න තියෙන්නේ. ඒ විදිහට 4ම අල්ලගමු. මේ තියෙන්නේ අපි ඒ 4ම සම්බන්ධ කරගත්තට පස්සේ
ඉතින් ඔයාලට හිතන්න පුළුවන් පොඩි දේත් කියනවා වෙලාව නාස්ති වෙනවා කියලා. මම මේක හැම විස්තරයක්ම හැමෝටම කියන්නේ ගෙදර ගෑනු කෙනෙක්ට උනත් මේක තනියම කරගන්න පුළුවන්. එයාලට පොඩි හරි අදහසක් ගන්න තමයි මම මේ හැම එකක්ම පෙන්නන්නේ. මේ වලට තව් වෙන්නේ නම් නැහැ. ඔයාලා මේක ගාන්ට තියලා මේ බෝඩ් එකට තියලා එනේ තද කරනකොට ඒක කෙලින්ම බහිනවා. ඒකට වෙනම තව් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා ඇති අපි ලී වලින් අපේ ප්‍රැන්ටි කබඩ් හදාගන්න ගියොත් එහෙම ඒ වලට යනවා අඩියකට බර ගාණක්. අඩියට දැන් අපි මේ කබඩ් දෙකක් දෙනවා 25000ට. හොඳ ලීයකින් හොඳටම කරගන්න ගියොත් අඩියකට 25000ක් විතර යනවා. ඉතින් අපි මේක ඔයාලට බජට් එකට ගෙනාපු එකක්. අඩියක් 25000කට දීලා හදාගන්න ක්වොලිටි එක ඔයාලා මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. මොකද අපි මේ එක කබඩ් එකක් ඔයාලට 13500කට තමයි දෙන්නේ. කබඩ් දෙකක් ගන්නව නම් 25000යි. ඔයාලට පුළුවන් ඕනනම් මේ බෝඩ් එක නම කියලාම හදන කෙනෙක්ගෙන් අහන්න කොච්චර ගාණක් යනවද කියලා. මං හිතන්නේ ඔයාලට අපෙන් ගන්න ප්‍රයිස් එකට මේවා හදව ගන්න පුළුවන් කියලා මේ බෝඩ් එකෙන්ම. ඊට පස්සේ දොරට මේ දොර සම්බන්ධ කරගන්න කබඩ් එකට මේ සරණේරු වෙනවා. සනරේරු 4ක් තියෙනවා. මේ 4ට මේ වගේ ඇන වෙනම එනවා. ඒ ඇන ටික තමයි තියෙන්නේ. මේ විදිහට ලොක් එක තියලා ඔයාලට අර ඇන වලින් තද කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේක මම ගෙදරට එව්වට පස්සේ බොරුවට ඇත්තටම බාස්වරුන්ට විශේෂයෙන් එන්න කියලා සල්ලි දීලා කරගන්න දෙයක් නැහැ. ඔයාගේ අත් උදව්වට ඒ කියන්නේ බෝඩ් එකක් අල්ල ගන්න තව කවුරු හරි ඉන්නවා නම් ගෑනු කෙනෙක්ට උනත් ඇත්තටම මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. මේකට එනතව් ඔක්කොම එනවා. මේකට ආයමත් ඔයගොල්ලොන්ට මේ නිකම්ම දාන්න දෙයක් නැහැ. එනතව් වෙනවා. මේක මේ විදිහට තියලා මෙන්න මේ තව්ව ගාන්ට තියලා සෙට් කරලා ඇන තද කරගන්න තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකට මෙන්න මේ හැන්ඩල් එක සෙට් කරගන්න. හැන්ඩල් එක සෙට් කරගන්නත් තව් දෙකක් දීලා තියෙන්නේ. ඔයාලා ඒකේ උඩ තියෙන ස්ටිකර් එක මේ විදිහට කූරක් ඇනලා මේ විදිහට පාද ගන්න. ඊට පස්සේ හැන්ඩල් එක එතනින් තියන්න. හැන්ඩල් එකට වෙනම ඇන දෙකක් එනවා. මේ අන්න මෙන්න මේ පැත්තේ තව්වෙන් දාන්න ඇනේ. ඊට පස්සේ මේ පැත්තෙන් මතු වෙනවා. මේ පැත්තෙන් දාගන්න සිදුරෙන් ඇනේ. ඇන දෙකම ওই විදිහට දැම්මට පස්සේ මේ පැත්තෙන් හැන්ඩල් එක සම්බන්ධ කරගන්න. ඊට පස්සේ තියෙන්නේ මේ පැත්තෙන් ඇනේ කරක ගන්න. මේක මේ පැත්තෙන් හරියට තියාගෙන මේ පැත්තෙන් කරක ගන්න. ඔන්න දොරවල් දෙකේ වැඩේ නම් දැන් ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේ දොරවල් දෙක මෙන්න මේකට සම්බන්ධ කරගන්න. මුලින්ම දොරවල් දෙක මේ විදිහට උඩින් තියාගන්න. ඔයාලා සෙට් කරන්න කලින් මුලින්ම මේ විදිහට තියාගන්න. ඊට පස්සේ අපි බලමු මේ දොර කොහොමද කබඩ් එකට සෙට් කරගන්නේ කියලා. මේ කබඩ් එක මේ විදිහට සනරේරු දෙක දිග ඇරලා ওই විදිහට දාගන්න. ඇතුලෙන් පේන්නේ මෙන්න මේ විදිහට. කන්දරේ මාක් කරන්න බලනවද? ඕන. ඒකට එන්නේ ඔන්න ඔය පොඩි ඇන ටික. දොරවල් ගන්නවද? මෙන්න මේ වෙලාවේදී තමයි ඇත්තටම තව කාගේ හරි අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. දොර චුට්ටක් හරියට අල්ල ගන්න ඕනේ මේක සම්බන්ධ කරනකොට. අනිත් හැමදේම තනියෙන් කරගන්න පුළුවන්. මේ වෙලාවේදී තමයි ඉතින් තව කාගේ හරි උදව්වක් ඕන වෙන්නේ.
ඉතින් මේක ඇත්තටම ලොකු වැඩක් නෙමෙයි. අපි මේ විදිහට හරි ඔයාලට එවන්න හිතුවේ. අපිට මේක සම්බන්ධ කරලා ඔයාලට කුරියර් සර්විස් එකෙන් එවන්න බෑ. ඉතින් දුර පළාත්වල ගොඩාක් අය අපෙන් මේක ඉල්ලුවා. ඒ අයට විසඳුමක් විදියට තමයි අපි මේ විදිහට හරි ඔයාලට එවන්නේ. මේ විදිහටත් අපෙන් ගත්තු ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඒ අයලට මේක සෙට් කරගන්න උදව්වක් වෙයි කියලා හිතනවා. සහ ගොඩාක් අය ගන්න බයයි මේක සෙට් කරගන්න අමාරුයි කියලා. ඒක නිසා තමයි අපි මේ විදිහට කරන වීඩියෝ එකක් පෙන්නුවේ. එතකොට ඕන කෙනෙක්ට සෙට් කරගන්න පුළුවන්. කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට උනත් මේ විදිහට මේක බලාගෙන සෙට් කරගන්න පුළුවන්. දැන් අපිට තව සන්රේරු ඇන මේ තියෙන හැම එකකටම ඇන දාගන්න. අන ඔක්කොම ඉවල තියෙනවා කියලා කියන්න. මේ ඇන ඔක්කොම එවල තියෙනවා. ඉතින් ඔයාලට හරිම ලේසි කඩෙන් ගන්න කිසිම දෙයක් නැහැ. බෝඩ් දෙන්න. මේ වලට ඇන දාන්න ඕන තැන් බෝඩ් එකේ මාක් කරලා එන්නේ නැහැ. ඔයාලා ඒ කියන්නේ දොර ගානට මුලින්ම බැලන්ස් කරලා තියාගෙන ඊට පස්සේ මේ ඔයාලට එන දාගන්න. එතකොට මේ දොර ඇද වෙන්නේ නැහැ. ඒක හරියටම කරගන්න. නැත්නම් ඉස්සරහින් ඔයාලට දොර ඇදේට තමයි පේන්නේ. මෙතනදී තමයි චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට දොරවල් දෙකම සම්බන්ධ කරගෙන එමු. හරි, ඔන්න අපි දැන් ඔයාලට පේනවා ඇති දොරවල් දෙක මේ හයි කරලා ඉවරයි. මේක මේ විදිහට වැහුවට පස්සේ ඔයාලට පේනවා ඇති මැද මේ විදිහේ කටක් තියෙනවා. ඉතින් මේ විදිහට තිබ්බම කැතයිනේ, අපිට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. මේක මෙහෙම දොරවල් දෙක අරින්න. ඔයාලට පේනවා ඇති මේ මැද තියෙනවා ඇණයක්. ඒ ඇණේ කරව ගන්න. එතකොට දොර මේ දෙපැත්තට මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දෙපැත්තම කරගන්න. මේ විදිහට දෙපැත්තෙම තියෙනවා. ඉතින් ඒක ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ දොර ඔයාලට බැලන්ස් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේ පැත්තෙන් කටක් නැහැ. හැබැයි උඩට යනකොට තියෙනවා කටක්. ඒක ආයමත් අපි ඇතුලෙන් ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. හරි, දැන් ඔයාලට පේනවා ඇති කිසිම ප්‍රශ්නයක් නැතුව අපි දොරවල් දෙක සම්බන්ධ කරලා තියෙනවා. අපිට ලැබිච්ච ඇන ඔක්කොගෙම මෙන්න මේ වගේ පොඩි ඇන ටිකක් අපිට පේනවා ඇති ඉතුරු වෙලා තියෙනවා. මේ ඇන වැඩිපුරත් එක්ක එනවා. ඔය ඇන ටික අපිට ඉතුරු වෙච්ච ඇන ටිකක්. මේවා තමයි බිත්තියට සම්බන්ධ කරගන්න වෝල් ප්ලග් දාන්න. ඒ කියන්නේ මේ ඔයාලගේ මේ පැන්ට්‍රි කබඩ් එක බිත්තියට සම්බන්ධ කරගන්නේ නැ ඇන 4. මේ ඇන 4 සම්බන්ධ කරගන්න තියෙන්නේ මෙන්න මේ සිදුරු වලට. ඔයාලට පේනවා ඇති උඩ සිදුරු දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ උඩ සිදුරු දෙකක් තියෙනවා. යට සිදුරුත් දෙකක් තියෙනවා. ඔයාලගේ බිත්තිය මුලින්ම ග්‍රිල් කරගෙන ඒකට මේක මේ සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඔන්න අපි දැන් මේ කබඩ් එකම සම්බන්ධ කරගෙන ඉවරයි. ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ කබඩ් ඔයාලට මෙතනට මෙහෙම කරලම වහන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතනින් අපි මේ හරියෙන් නැවැත්තුවත් ඔයාලට පේනවා ඇති ස්ලෝ ගිහිල්ලා කබඩ් එක වැහෙනවා. ඉතින් මේක සුදු පාට කබඩ් එකක් වුණාට මේ පියන් දෙක විතරයි සුදු පාටින් එන්නේ. ඔයාලට පේන මේ වටේ කොහොමත් පේන්නේ නැහනේ. අපේ පැන්ට්‍රියත් එක්ක. එතකොට වටේයි මේ ඔක්කොම තියෙන්නේ කහ පාටින්. මේ විදිහට දොරවල් දෙක එන්නේ සුදු පාටින්. ඔයාලට පේනවද දන්නේ නැහැ දොරේ ලස්සන ඩිසයින් එකක් ගිහිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට. ඉතින් මේ විදිහට තමයි සම්බන්ධ කරගන්න තියෙන්නේ. හරිම පහසුවෙන් ඔයාලට ගෙදරදී සම්බන්ධ කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ කබඩ් එක අපි ෆික්ස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකත් ලොකු අමාරුවක් නැහැ.
මම මේකත් ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ කබඩ් එක ගන්න ඔයාලට බොක්ස් දෙකක් එනවා. මේ තියෙන්නේ එක බොක්ස් එකක්. මේක ඇතුලේ ඔයාලට මේකෙත් බෝඩ් ටිකක් තියෙනවා. ඒ වගේම දොරවල් 4ක් එනවනේ. දොරවල් 4 තියෙනවා. ඊට පස්සේ මේ තියෙන අනිත් බොක්ස් එක මේකේ තමයි ඉතුරු කොටස් ටික එන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති ඇන ಜಾති ඔක්කොම මේකටත් ලැබෙනවා. අර විදිහම තමයි හැන්ඩල් සරනේරු ඒ වගේ හැම දෙයක්ම මේකටත් ලැබෙනවා. මුලින්ම ඔයා කරන්න ඕනේ මේකට එන බෝඩ් ටික මොන පැත්තට මොන විදිහට එනේවද කියලා වෙන් කරගන්න. එතකොට ඔයාට හරිම ලේසි මේක කරගෙන යන්න. මම මේකෙදි ඔයාලට හැම දෙයක්ම එකින් එකට කියන්නේ නැහැ. මොකද කලින් එක ෆික්ස් කරන වීඩියෝ එක බැලුවට පස්සේ මේක කරගන්න හරිම ලේසි. මේ විදිහට ප්ලාස්ටික් කෑල්ලක් තියෙන තව් හැම එකටම එන්නේ මෙන්න මේ ඇනේ. ඔයාලා මේ හැම තැනටම මෙන්න මේ ඇනේ මුලින්ම දාගන්න. ඉතින් ඔයාලා මුලින්ම මේ වගේ ඉඩ තියෙන බිමක මේ ටික මේ තියාගන්න. එතකොට හරිම ලේසි. මේ තියෙන්නේ පල්ලෙහාම කබඩ් එකට එන කොටස් 4. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ කබඩ් එක සම්බන්ධ කරගන්නකොට මේ පල්ලෙහා කොටස සම්බන්ධ කරගන්න එක. ඔයාලට පේනවා ඇති අපි මේකේ මේ ලාච්චුවට එන කොටස සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ යටම කොටස සම්බන්ධ කරලා තියෙනවා. ඒව මේත් එක්කම කරගන්න නැත්නම් ආයෙමත් ගලවලා කරන්න වෙනවා. මෙන්න මේ කෑල්ල එහෙම ඒත් එක්කම කරගන්න. අපි මේවා තට්ටු වලට දාන කෑලි ඒ ඔක්කොම එකපාරම සම්බන්ධ කරලා තියෙන්නේ. මුලින්ම ඔයාලා මේ ලාච්චුවට එන කෑලි ටික අරගෙන ඒකේ වටේ කොටස හදාගන්න. මෙන්න මේ වගේ කානුවක් තියෙනවා. එතනින් මේ ෂීට් එක දාගන්න. ඊට පස්සේ මෙතනට මේක හිර කරලා හැන දාගන්න තියෙන්නේ. මුලින්ම ඔයාලට මේ බොක්ස් දෙක අතට ලැබුණාට පස්සේ ඔයාලා මේකේ කොටස් ටික වෙන් කරගන්න. මම ඔයාලට ප්‍රමාණෙත් එක්කම ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒ ෆොටෝ එකට අනුව මෙතනට එන්නේ මේක ඒ විදිහට ඔයාලා මේ කොටස් ටික වෙන් කරගෙන මේක කරන්න පටන් ගන්න. එතකොට ඔයාලට වරදින්නේ නැහැ. හරි අපි දැන් මේ විදිහට මේ ලාච්චුව හදාගෙන ඉවරයි. අපි මේ යට කොටස සම්බන්ධ කරගත්තට පස්සේ ඔයාලා උඩ කොටස වෙනම සම්බන්ධ කරගන්න මේ විදිහට. ඉතින් ඒක සම්බන්ධ කරගන්න කොටත් ඔයා අර මං කලින් කියපු විදිහම තමයි ඔයාලා බෝඩ් ටික වෙන් කරගත්තට පස්සේ මේක සම්බන්ධ කරගන්න හරිම ලේසි. ඔය විදිහට. ඊට පස්සේ අර යට කබඩ් එකට තියලා ඔයාලගේ උඩ කබඩ් එකත් එකට සම්බන්ධ කරගන්න. මේ හැම එකක්ම සම්බන්ධ කරගන්න තියෙන්නේ අර මම කියපු විදිහට. ඊට පස්සේ ඔයාලා කබඩ් එක මේ විදිහට පෙරලා ගන්න. ඒක ලේසි. ඊටු ටික ඔය ඊට පස්සේ තියෙන අපිට දොරවල් හයි කරන්න ඒ වගේ දේවල් ආචු දාන්න. එතකොට හරිම ලේසි මේ විදිහට පෙරලා ගත්තට පස්සේ ඔයාලට මේ විදිහට ලාචු රේලින් දෙකකුත් ලැබෙනවා. ඒ දෙකත් සම්බන්ධ කරගන්න ඔයාලා මේ ලාච්චුවට. ඒකටත් ඔයාලට තව් තියලා තියෙන්නේ. ඒ තව් වලටම සම්බන්ධ කරගන්න තියෙන්නේ. මේ රේලින් එකේ ඔයාලට තැන් දෙකක ඇන තද කරගන්න තියෙනවා. ඒ දෙකම කරගන්න. මෙන්න මේ සිදුරට තමයි ඔයාලා ඇනේ දාලා කරග ගන්න තියෙන්නේ. ඉතින් මේ බෝඩ් එකේ ඔයාලට තව් විදලා තියෙන්නේ. ඒ තව් වලට තියලා තමයි ඇනේ තද කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ලාච්චුව සෙට් කරගන්න පුළුවන්. අපි ලාච්චුව සෙට් කරලා තමයි පල්ලෙහා කබඩ් වලට දොරවල් සෙට් කරගන්නේ. එහෙම නැති වුණොත් ලාච්චුව දාන්න ඉඩ මදි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ පින් 5ක් එනවා. ඔයාලට මේක එන්නේ මේ කබඩ් එකේ යටපැත්ත පොළව එක්ක මේ හීරෙනවා. ඒ සම්බන්ධ වෙන එක වළක්වන්න තමයි මේ විදිහට පින් 4ක් එන්නේ. සෝරි 5ක් එනවා. ඒ 5 ඔයාලා කොන් 4ෙනුයි මේ මැද කොටසෙනුයි සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ඔයාලා කබඩ් එක කෙලින් කරගෙන පිටිපස්සට එන බෝඩ් ටික ගහගන්න තියෙන්නේ. ඒකේ බෝඩ් දෙකක් මැද්දට තමයි අර මම පෙන්නපු එක එන්නේ.
ඔක්කොම ෆික්ස් කරගත්තට පස්සේ කබඩ් එක මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධ කරන බෝඩ් එකේ ඇනේ සරනේරුවේ හැම දෙයක්ම ඔයාලට ලැබෙනවා. ඔයාලට මේක ෆික්ස් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් ওই විදිහට හොඳ ක්වොලිටි රැක් එකක් තමයි ඔයාලට එන්නේ. මේ බෝඩ් එක MDF බෝඩ්. ඒ බෝඩ් එකට ස්ටිකර් එකක් ප්‍රෙස් කරලා අලවලා තියෙන්නේ. ඉතින් වතුර ටිකක් වැටුනොත් ඔයාලට පිහිදල එක අයින් කරන්න පුළුවන්. එතකොට කිසිම හානියක් මේකට වෙන්නේ නැහැ. ඔයාලා දිගින් දිගටම වතුර ගොඩාක් එන තැනක වතුර ගෑවෙන වතුර නිතරම ගෑවෙසෙන තැනක මේක තියලා තිබ්බොත් මේක ටික කාලයක් යනකොට මේ වගේ ලස්සන පෙනුමක් නැති වෙන්න පුළුවන්. ඉතින් පරිස්සමට පාවිච්චි කරොත් ඔයාලට අවුරුදු ගාණක් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ කබඩ් එක වෙන්නේ රුපියල් 19000යි. ඉතින් ඔයාලට මේ සරනේරු වල ස්ලෝ වැහෙන සරනේරු ඒ හැම දෙයක්ම ක්වොලිටි මේකට තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් පුළුවන් ඕඩර් කරලා අරගන්න. ඔයාලට මම මේ කබඩ් එකයි මේකත් එක්කම එන මේ කබඩ් එකයි සම්බන්ධ කරන විදිහ මේ වීඩියෝ එකෙන් දාලා නැහැ. ඒකට හේතුව තමයි ඔයාලට මේ හැම කබඩ් එකක්ම සම්බන්ධ කරන්න තියෙන එකම සිස්ටම් එකට. මම පළවෙනිම කබඩ් එක සම්බන්ධ කරන විදිහ ඔයාලට කිව්වා. ඒ විදිහටම තමයි මේ හැම එකක්ම සම්බන්ධ කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලට කබඩ්ස් ලැබෙන්නේ. හොඳට පැකින් කරලා කාඩ්බෝඩ් වලින් ඔතලා ඒ විදිහට ඔයාලගේ ගෙදරටම ලැබෙනවා. අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට ඔයාගේ ඕඩර් එකත් ඉක්මනින්ම දාගන්න. ඒ වගේම අපෙන් මේ වගේ ඕඩර්ස් දාපු ගොඩාක් අය ඉන්නවා. ඒ අයට බොහොම ස්තුතියි අපිව විශ්වාස කරලා මේ වගේ ඕඩර්ස් දැම්මට. ඉතින් මේ වීඩියෝ එක උදව්වක් වෙයි ඔයාලගේ මේ කබඩ්ස් ෆික්ස් කරගන්නකොට. ඔයාලට ඉක්මනට තව දෙයක් මතක් කරන්න ඕනේ. ඉතින් මගෙන් ගොඩාක් අය අහලා තිබ්බා මේකේ සයිස් එක කොහොමද කියලා. ඉතින් මේක ගත්තු ගොඩාක් අය ඉන්නවා. ඒ අයටත් බොහොම ස්තුතියි. මම ඉක්මනට ඔයාලට මේකේ සයිස් එක මතක් කරන්නම්. මේ රැක් එකේ දිග තියෙනවා සෙන්ටිමීටර් 165ක්, උස සෙන්ටිමීටර් 96යි. ඒ වගේම පළල තියෙනවා සෙන්ටිමීටර් 59ක්. ඉතින් මේක ටිකක් ලොකු රැක් එකක්. ඔයාලට රෙදි ලොකු ප්‍රමාණයක් දාගන්න පුළුවන්. ඉතින් මේ මල බැදෙන්නේ නැති සුදු යකඩ මේ රෙදි රැක් එක ඔයාලට රුපියල් 9950කට අපෙන් ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න. ඔයාලට මේවා දිරන්නේ නැතුව ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පොඩි ඉඩක උනත් මේක තියලා තියන්න පුළුවන්. රෙදි ගොඩක් දාන්න පුළුවන් නිසා ඉතින් ගොඩාක් වටිනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඕඩර් එකක් දාගන්න. බයි.